ඉතින් මීඩියා කිව්වම ලංකාවේ ඉන්න බහුතරයක් දෙනා දැන් දන්නවා මීඩියා වලට ඉන්න හොඳම ගුරුවරයා මයුර බණ්ඩාර සර් කියලා. ඉතින් මයුර සර් මේ පාර මොන අවුරුද්දේ A-level කරන්න ඉන්න දරුවන්ටද පන්ති පටන් ගන්න? ඔව් 2028 A-level කරන අයට තමයි මේ අවුරුද්දේ පන්ති පටන් ගන්න හදන්නේ. සර් දැන් මේ ගොඩාක් අයගේ අතරේ තියෙන කතාබහක් තමයි මේ මීඩියා කරනවා නම් එන්න ඕන හොඳම පන්තිය තමයි මයුර සර්ගේ මීඩියා ක්ලාස් එක කියන එක. එහෙම අදහසක් තියෙනවා නම් ඉතින් මට ගොඩක් සතුටුයි ඇත්තටම. ඇත්තටම මම මුල් කාලේ ඉඳන්ම මීඩියා විෂයට පන්ති පවත්වපු පුරෝගාමී ගුරුවරයෙක් විදිහට අද වෙනකම්ම ඉතින් මේ ශාස්ත්‍රීය නමක් හදාගෙන ඉන්නවා. ඒත් එක්කම දැන් ළමයිත් එක්ක කතා කරනකොට ළමයි බහුතරයක් දෙනා දීපු උත්තරයක් තමයි මේ මීඩියා කියන්නේ ටිකක් සංකීර්ණ විෂයක්. ඒක ඇඟට නොදැනෙන්න සරල කරලා සර් හරිම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට මේ අලුතෙන් එන ළමයින්ටත් උගන්වනවා කියලා. ඔව් ඒක නම් මෙහෙමයි. දැන් අපිට හැම අවුරුදු දෙකකට සැරයක්ම හම්බ වෙන්නේ ඊට අවුරුදු දෙකකට පස්සේ ඉපදිච්ච දරුවෝ. ඉතින් ඒ අයගේ හෘද ස්පන්දන, ඒ අයගේ සිතුවිලි තේරුම් ගන්න එක හරි අමාරු වැඩක් ඇත්තට. ඒ කියන්නේ සමහර වෙලාවට ඒගොල්ලෝගේ ජෙනරේෂන් එකයි අපේ ජෙනරේෂන් එකයි අහසට පොළොව. හැබැයි ගුරුවරයෙක් විදියට අපි අපේ දරුවන්ගේ ජෙනරේෂන් එකට බහලා ගන්න. මේක තමයි මම විශ්වාස කරන දේ. ඒත් එක්කම මේ මයුර සර්ගේ මීඩියා ක්ලාස් එකේ තවත් එක් ප්‍රසිද්ධ කියමනක් තමයි මේ මයුර සර්ගේ දරුවන්ගේ අතර තියෙන ගුරුගෝල සම්බන්ධයට එහා ගියපු හරිම මිත්‍රශීලී සම්බන්ධයක් කියලා. ඔව් දැන් ඇත්තටම බැලුවොත් දැන් ඉන්න දරුවෝයි මායි කියන්නේ සීයලයි දරුමුණු පුරෝයි වගේ. වයස් පරතරයෙන් බැලුවොත් ඇත්ත කතාව ඒකනේ. සමහර වෙලාවට අපිට තාත්තගේ භූමිකාව රඟපාන්න සිද්ධ වෙනවා පන්තියේ. සමහර වෙලාවට අපිට සහෝදරයෙක් වගේ හැසිරෙන්න වෙනවා මේ දරුවොත් එක්ක. සමහර වෙලාවට අපි වැඩිපුරම ඔය භූමිකාවලින් මිතුරන් විදියට හැසිරෙන එක තමයි සාර්ථකම ක්‍රමය. මොකද දැන් දෙමව්පියෝ ඉන්නවනේ තමන්ගේ දරුවන් එක්ක දෙමව්පියෝ ගනුදෙනු කරනවනේ. ඒ වගේම සහෝදරයෝ ඉන්නවනේ. නමුත් පන්තිය ඇතුලේදී අපි යාළුවෝ විදියට කටයුතු කරොත් තමයි ඒගොල්ලෝ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඒක තමයි මම හිතන්නේ මේ හොඳම භූමිකාව ගුරුවරයෙක්. එතකොට මේ ලංකාවේ මීඩියා නම් මයුර සර් කියන නම ගොඩනගා ගන්න තරම් මට දැනගන්න කැමතියි සර්ගේ ක්ලාස් එකේ මොකක්ද තියෙන විශේෂත්වය ඉගැන්වීම් කටයුතු වල. ඔව් දැන් අපි ඇත්තටම මුල් කාලේ නම් ඉතින් මීඩියා කියලා සබ්ජෙක්ට් එකක් ලංකාවේ මිනිස්සු දන්නේත් නැහනේ. ළමයි දන්නේත් නැහැ. එතකොට ඒ කාලේ මේ කතා කරන්නේ ඊට අවුරුදු 18කට කලින්. එතකොට අපි පෝස්ටර් ගහලා අත්පත්‍රිකා බෙදලා ඒ කාලේ සෝෂල් මීඩියා තිබෙත් නැහනේ. ඉතින් ඔය වගේ තමයි ඇත්තටම විෂය ජනප්‍රිය කළේ. ඊට පස්සේ නම ජනප්‍රිය කළේ. ඒ මුල් කාලේ. නමුත් දැන් නම් ඇත්තටම මේ ගොඩක් වෙලාවට මේ අපි මොන ප්‍රචාරණ දේවල් කළත් අපි බලනවා මගේ පන්තියට ආපු ළමයි අතිබහුතරයක් ආවේ කොහොමද කියලා. මේ බලනකොට අපිට පේන දේ තමයි කලින් අවුරුදු වල ඉගෙනගත් අයියලා අක්කලා. මේ නිර්දේශයෙන් තමයි ගොඩක් ළමයි ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි මම හිතන්නේ ටියුෂන් ගුරුවරයෙකුගේ සාර්ථකම ගමන. මොකද කලින් ඉගෙනගත් අය කියනවා නම් මම හොඳයි කියලා. එතනින් එහාට තර්කයක් නෑ. සර් 2028 අලුත් පරම්පරාවට සර් ලෑස්ති කරලා තියෙන වැඩපිළිවෙල ගැන පොඩ්ඩක් කතා කළොත්. ඔව් දැන් ඇත්තටම 2028ට මම කලින් කිව්වා වගේ ඒගොල්ලෝ එන්නේ ගොඩාක් මෑතක ඉපදිලා. එතකොට අපි ඒගොල්ලන්ට ලෑස්ති කරලා තිනවා මේ වගේ වෛවර්ණ නිබන්ධන කට්ටලයක්. මේ ඇවිල්ලා පාඩමෙන් පාඩමට මේ විදිහට අපි නිබන්ධන ලබා දීලා පිළිවෙලට පාඩම් වල උගන්වනවා. ඒ වගේම අපි එන දරුවට මුලින්ම මේ වගේ කෙටිසටහන් පොතක් දෙනවා. දැන් මේකේ තියෙනවා පාඩම් 12. එතකොට දරුවෙකුට පුළුවන් මුලින්ම අයිඩියා එකක් ගන්න මොනවද මීඩියා කියන විෂය ඇතුලේ තියෙන පාඩම් වල තියෙන්නේ කියලා. එතකොට බොහොම ආකර්ෂණීය විදිහට අපි මේ අලුත් පරම්පරාවට ගැලපෙන විදිහට මේක හදලා තිනවා. ඒ වගේම මම තව දෙයක් කරනවා ආපු දවසේම ළමයාට දෙනවා මේ වගේ අපේ පාස් පේපර්ස් ටික. එතකොට ළමයා දන්නවා මොන වගේද විභාගේ ඉන්නේ. එතකොට විභාගයට සූදානම් වෙන විදිහට ළමයාව අපි මුලින් ඉඳන්ම සූදානම්. ඉතින් අපි දරුවෙකුට මේ වගේ බෑග් එකකට දාලා මේ වගේ කට්ටලයක් දුන්නාම පළවෙනි විශ්වාසය දරුවට ඇති වෙනවා. ඊට පස්සේ අපි මේ දේවල් උගන්වගෙන පැහැදිලි කරගෙන යනවා. ඒ වගේම මම තව පුංචි වෙනසක් කරනවා මගේ පන්තියේ තමයි කෙටි සටහන් පන්තිය ඇතුළේම හදනවා. අපි අමතර දැනුමට වෙනම පොතක් පාවිච්චි කරලා අමතර දැනුම ලියනවා. ඒ වගේම අභ්‍යාසත් අපි සති දෙක තුනකට සැරයක් වෙනම පොතක් ඇතුලේ අභ්‍යාසත් කරගෙන යනවා. මේක තමයි මම හිතන්නේ මෙච්චර කාලයක් ප්‍රතිඵල වලින් ඉහළින් ඉන්නට ගුරුවරයෙක් විදිහට මම අනුගමනය කරපු වැඩපිළිවෙල මේ පාරත් එලෙසින්ම අනුගමනය කරනවා. තව දෙයක් තමයි දැන් අද කතා කරපු ළමයි බහුතරයක් දෙනා මගෙත් එක්ක කිව්වා අක්කේ මම පාඩම් කරන කෙනෙක් නන් නෙමෙයි. හැබැයි මට ටෙස්ට් එකට මේ වගේ ලකුණු ප්‍රමාණයක් තියෙනවා. මයුර සර්ගේ ක්ලාස් එකට ආවට පස්සේ අපිට ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කියලා කිව්වා. ඔව් ඇත්තට මට මේ මගෙන් ඉගෙනගත්ත ළමයි විභාගෙට ගිහිල්ලා ඇවිල්ලා මට කියන දෙයක් තියෙනවා ගොඩක් ළමයි. විභාගෙට ලියනකොට මම කතා කරනවා ඇහෙනවා. මම උගන්වනවා ඇහෙනවලු කන් දෙකට මම කියනවා ඇහෙනවා. ඒක ලියන්නලු තියෙන්නේ. ඒක මොකක් හරි ඉතින් මට ගන්න
ජන්මයෙන් දෙමව්පියන්ගෙන් පරිසරයෙන් නේද ආපු දෙයක්. මගේ අධ්‍යාපනයෙන් මට උණු වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඉතින් එහෙම තමයි. අපිත් එක්ක කතා කරපු තව නංගිල මණ්ඩිලා කිහිප දෙනෙක්ම කියපු කතාවක් තමයි ඒගොල්ලෝ මේ A level කරන ගමන් සමහර විට මේ සර්ගෙන් ඉගෙනගෙන ලැබු පන්නරයත් එක්ක එහෙම නැත්නම් සර් හරහා ගියපු ඒ සම්බන්ධකම් එක්ක ඒගොල්ලෝ මේ මීඩියා ෆීල්ඩ් එකේ දැනටම රැකියාවල් වල පවා නිරත වෙනවා කියලා. සර් ඒ ගැන සර්ට මොකද හිතෙන්නේ සර්ගේ ගෝලයෝ ගැන? අපි දැන් ඇත්තටම දරුවෙක් පන්තියකට ආවම මම ඉස්සරම විහිළුවට අහනවා වයස කීයද කියලා. එතකොට ඒ දරුවට 16යි 17යි වගේ වයසකට ඉන්නේ. මම ඒගොල්ලන්ගේ ඔළුවට අදහසක් දෙනවා පිටරටවල් වල නම් වයස අවුරුදු 15 16 අය කියන්නේ යම් ආදායමක් උපයන දරුවෝ. එතකොට ඉගෙන ගන්නේ ආදායමක් උපයමින්. දැන් අපේ රටවල් වල රටට යන කෙනෙක් උනත් හම්බ කරගෙනනේ ඉගෙන ගන්න. ඉතින් මේ අපේ රටවල පුරුදු වෙලා තියෙන ඊට වඩා වෙනස් ක්‍රමයක් නේ. මම ඒගොල්ලන්ට කියනවා මීඩියානේ කරන්නේ. සෝෂල් මීඩියා එකක අපි හිතමු YouTube channel එකක් පටන් ගන්න ඩොලර් හම්බ කරන්න පුළුවන් නේ. ඒ වගේම මුලින්ම ඔළුවට දෙනවා පොඩි අදහසක්. මේ අදහසත් එක්ක ඊට පස්සේ දැන් අපේ රටේ ජනමාධ්‍ය ආයතන තියෙනවා. ඔය ආයතනවල මගෙන් දැන් අවුරුදු 18ක් තිස්සේ ඉගෙන ගත්ත අය කොච්චර ඉන්නවද ඉහළ තැන්වල. ඉතින් ඒගොල්ලන් ළඟට ගිහිල්ලා මගේ දරුවෙක් කිව්වොත් එහෙම ඉන්ටර්විව් එකකදී මයුරසර්ගේ පන්ති යන්නේ කියලා අනිවාර්යයෙන් මේගොල්ලෝ ප්‍රමුඛතාවයක් දීලා ගන්නවනේ. ඉතින් එහෙම අවස්ථා ගොඩක් හම්බෙලා තියෙනවා ජනමාධ්‍ය ආයතනවල, ගුවන්විදුලි රූපවාහිනී ආයතනවල. ඉතින් ඇත්තටම දැන් මාධ්‍ය ඉගෙන ගන්න ළමයෙක් ඉගෙන ගන්න තියරියක් වුණාට මේක ප්‍රැක්ටිකල් ආයෝජනය කරන්න පුළුවන්. තනිකර මාධ්‍ය කියන්නේ සල්ලි ගොඩක් රැකියා අවස්ථා සාගරයක්. ඉතින් ඒ හින්දා අපි මේ ඉගෙනගෙන ඉවර වෙලා රස්සාවක් කරන කන්සෙප්ට් එකට අපි ළමයි පුරුදු කරන්නේ. ඉගෙන ගන්න අතරේ රස්සාව කරලා ඉගෙනගෙන ඉවර වුණාම ඊට වඩා හොඳ රස්සාවක් කරන්න කියන කන්සෙප්ට් එකට අපි ළමයි එක ගනුදෙනු කරනවා. එතකොට ඒ කියන්නේ මයිරස්ගේ මීඩියා ක්ලාස් එකට එන ළමයි ක්ලාස් එකකින් එළියට යනකොට මේ හුදෙක් උසස් පෙළ දැනුම විතරක් නෙමෙයි ඒගොල්ලන්ට මීඩියා ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් එකත් එක්ක තමයි ක්ලාස් එකෙන් එළියට යන්නේ. ඔව් ෆොටෝග්‍රැෆි කරන්න පුළුවන්, එනවුසින් කරන්න පුළුවන් නේද? ඒ වගේ විවිධ ශේෂ්ත්‍ර අපි පෙන්නලා දෙනවා. දැන් අපි ආදායම් විපේවේ කොහොමද ඉගෙන ගන්න කාලේ? මඤ්ඤොක්ක හිටවලා, බතල හිටවලා නේද? කරපිච්චා විකුණලා ඕකනේ. අද ළමින් ඕව කරන්න ඕනේ නේද? සල්ලි හොයන්න. ඊට වඩා ලොකු ප්‍රමාණයෙන් සල්ලි හොයන්න පුළුවන්. අද වර්තමාන තාක්ෂණෙත් එක්ක. ඉතින් අපි 2028ට අලුතෙන් මීඩියා ඉගෙන ගන්න ඉන්න දරුවන්ට අපි මතක් කරමු සර්ගේ ක්ලාසස් පැවැත්වෙන්නේ කොයි දවස්වලටද වෙලාවන් වලට සහ ආයතන වලට. ඔව් මම ඇත්තටම බස්නාහිර පළාතේ විතරයි භෞතික පන්ති කරන්නේ. කොළඹ ගම්පහ නගර දෙකේ විතරයි. ගම්පහ සුසිප්පන් එකේ තමයි පන්ති තියෙන්නේ. පන්ති දෙකක් තියෙනවා ඇත්තටම. සතිය අන්ත පන්තිය තියෙනවා ඉරිදා උදේ 8:10. සතියේ දිනවල පන්තිය තියෙනවා සඳුදා හවස 3:05. ඒ වගේම මම කිරිබත්ගොඩ සක්කයකේ තමයි පන්ති කරන්නේ. එතරම් පන්ති දෙකක් තියෙනවා. සතිය අන්ත පන්තිය තියෙනවා ඉරිදා හවස 3:30 5:30. ඒ වගේම සතියේ දිනවල කිරිබත්ගොඩ පන්තිය තියෙනවා අඟහරුවාදා හවස 5:30 7:30 කියන වෙලාව. ඒ වගේම මම නුගේගොඩ ආයතන දෙකක පන්ති කරනවා. රොටරි එකේ පන්තිය තියෙන්නේ බදාදා හවස 3:05. ඒ වගේම සැසිප් එකේ පන්ති දෙකක් තියෙනවා. එකක් සෙනසුරාදා උදේ 10 මාර 12 මාර. ඒ වගේම සතියේ දිනවල පන්තිය තියෙනවා බදාදා හවස 5:30 7:30. ඒ වගේම මම හෝමාගම නගරේ පන්ති කරනවා. හෝමාගම තියෙනවා සෙනසුරාදා 3:30 5:30 කියන වෙලාව. ඊට අමතරව මුළු ලංකාවෙම ළමින්ට අවස්ථාවක් දීලා තියෙනවා. ඔන්ලයින් කරා මගේ පන්ති වලට සම්බන්ධ වෙන්න. ඔන්ලයින් පන්තිය මුළු රටටම තියෙනවා. බ්‍රහස්පතින්දා රෑ 8:30 10:30 කියන වෙලාව තුල. ඔක තමයි පන්ති පැවැත්වෙන කාලසටහන.